හෙලෝ හැමෝටම මම අද ඔයාලට පෙන්නන්නේ ජීවිතේට අලුත් පණක් ගන්න මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ක්‍රම ටිකක්. මේ තියෙන්නේ මම ආසම වැඩක්. ඒ තමයි මැන්ඩලා ආර්ට්ස් කලර් කරන එක. මේකෙන් අපේ අවධානය වැඩි වෙනවා වගේම මයින්ඩ් එකත් රිලැක්ස් වෙනවා. ඊළඟට ඉතින් මම ආසම දෙයක් තමයි නිදහසේ මම ආසම පොතක් කියවන එක. හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙලා කතාවටම හිත යනවා. වෙලාව යනවා දැනෙන්නේවත් නැහැ. අනිත් මම ආසම කරන දෙයක් තමයි ඇවිදින්න යන එක. මේ වගේ වටපිටාවේ සුන්දරත්වය විඳිමින් ඇවිදින එක අපේ හිතට වගේම ඇඟටත් හොඳයි. මගේ ඊළඟ ආදරණීයම නවාතැන්පල තමයි මුහුද. දුකක් හිතුණත් සතුටක් හිතුණත් මං හරිම ආසයි මුහුද බලන්න යන්න. එතන මගේ හිත නිවෙනවා වගේම මුහුදේ සද්දය අහගෙන ඉන්න එක හරියට භාවනාවක් වගේ. ඊළඟට ඉතින් අපි දෙන්නම ආස දෙයක් තමයි ගාලු කොටුවේ අයිස්ක්‍රීම් කන එක. සමහර වෙලාවට අයිස්ක්‍රීම් එකකින් වුණත් අපිට මතක් කරලා දෙනවා ජීවිත රේස් එකේ වේගය අඩු කරන්න. ජීවිතේ දිය වෙලා යන්න කලින් ජීවිතය හැමින් රස බලන්න, විඳින්න. මේ වගේ ජලකඳක් දකින හැම වෙලාවෙම ජීවිතයත් මේ වගේ කියලා මට මතක් වෙනවා. ජලය ඉස්සරහට මොනවා තියෙනවද කියලා දන්නේ නැතුව දිගටම ඉදිරියට ගලාගෙන යනවා වගේම ඉදිරියට මොනවා වෙයිද කියලා මම දන්නේ නැති වුණත් හැම දෙයක්ම වෙන්න තියෙන හොඳම විදියට සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට ඉතින් ගෑනු ළමයි හැමෝම ආස කරන දෙයක් තමයි shopping කරන එක. හැම දවසක්ම ඵලදායී වෙන්න ඕනේ නෑ. සමහර දවස් තියෙනවා අපි ඒ දවස ජීවත් වුණා කියන එකම සතුටු වෙන්න හේතුවක් වෙන. ඉතින් ජීවිතේ සතුටු වෙන්න ලොකු හේතු ඕනේ නෑ. පුංචි outfit change එකකුත් ඇති.
shopping කරලා පුංචි කඩයකින් වඩයක් කන එක තරම් සතුටක් තවත් නෑ. ඔයාලත් කාලා බලන්න ආස හිතේ. චොක්ලට් කේක් නම් ඉතින් පිස්සුවක් තමයි. මූඩ් එක ෆික්ස් කරන්න සුපිරි කෑමක් තමයි. ජීවිතේ පුංචි පුංචි දේවල් වලින් අපිට කොච්චරනම් සතුටක් සැනසීමක් ගෙන එනවද? ඒකත් හරිම පුදුමයි. ඉතින් මම හිතන්නේ ජීවිතේ සර්ව සම්පූර්ණ වෙන්න ඕනේ නෑ ජීවිතේ විඳින්න. පුංචි පුංචි දේවල් වලින් පුළුවන්. අමතක කරන්න එපා ඔයා දුවන ජීවිතේ ටිකක් නැවතිලා විවේක ගන්න. නිදහසේ හුස්ම ගන්න. ඉතින් ස්තුතියි සතුටින් ඉන්න ඔයාලා හැමෝම.